අපි අද කතා කරමු දරුවන්ට ශාරීරික දඬුවම් පැමිණවීම ගැන දෙමව්පියන් හැටියට අපි දරන මතය මොකක්ද කියලා. මේකට මම පුංචි කතාවක් කියන්නම්. මට ඉන්නේ පුතාලා දෙන්නෙක් සහ දුවක්. ඇත්තටම මේ පුතාලා දෙන්න කුඩා කාලේ මම පුංචි වැරදි, පුංචි නෙමෙයි ටිකක් ලොකු වැරදි වලට පොඩි ගුටියක් දෙකක් දීලා තියෙනවා. නමුත් එක දවසක ඇත්තට මේ කොරෝනා කාලේ වෙච්ච සිද්ධියක් මගේ චූටි දුව ලැප්ටොප් එකේ කීබෝඩ් එකේ කීස් ගලවලා ඒවා ප්‍රින්ටර් එක ඇතුළට දාලා තිබුණා. ප්‍රින්ටර් එක ඇතුළේ හිර වෙලා අපිට ඒ කාලේ ප්‍රින්ටර් එකත් අරගෙන එළියට යන්න වුණා ප්‍රින්ටර් එක හදන්න. මේ ප්‍රින්ටර් එක හදාගෙන දෙල් කඳ අපි ප්‍රින්ටර් එක හදාගෙන එනකොට මගේ චූටි පුතා මාත් එක්ක ගියේ. මගේ චූටි පුතා මගෙන් අහනවා අප්පච්චි අද නංගිට චප් එකක් දෙනවද? මේ චප් එකක් කියලා අපේ ගෙදර කියන්නේ පොඩි ගුටියක් කියන එකට. මම ටිකක් වෙලා කල්පනා කරලා මං කිව්වා පුතේ අපි නංගිලාට දුවලට චප් දෙන්නේ නෑනේ කියලා. එතකොට මගේ පුතා මගෙන් අහනවා අප්පච්චි ඇයි අපිට චප් දෙන්නේ? අපිටත් රිදෙනවනේ කියලා. මම මේ වෙලාවේ මට තේරුණා පුතා අමුතු ප්‍රශ්නයක් අහන්න ලෑස්ති වෙන්නේ කියලා. මම ටිකක් කල්පනා කළා පුතේ අප්පච්චි චප් එකක් දෙන වෙලාවට පුතාට හිතෙන්නේ මොකද්ද? මේ පුඩා දරුවා මට කියනවා අප්පච්චි මට මහ බයක් දැනෙනවා කියලා. ඒ තමයි මම මගේ දරුවෙක්ට අත උස්සලා පාරක් ගහපු අවසාන අවස්ථාව කියලා මම හිතනවා. එදායින් පස්සේ කිසි දවසක මම මගේ දරුවෙක්ට පාරක් ගැහුවේ නැහැ. මොකද හේතුව මම තේරුම් ගත්තා මේ පාර ගහන එක ඇතුලේ අපිට සිද්ධ වෙන්නේ අපිට පාලනය කරගන්න බැරි ඉමෝෂන් එකක්, හැඟීමක් අපි දරුවා පිටින් යවනවා. බොහෝ වෙලාවට අපි සාධාරණව කල්පනා කරලා බැලුවොත් ඔබ දරුවාට ශාරීරික දඬුවමක් දෙන්නේ ඔබට ඔබව පාලනය කරගන්න බැරි වෙලාවක. මේකෙන් අපි දරුවා හික්මවනවා කියලා හිතුවට ඇත්තටම වෙන්නේ අපි දරුවව මහා බයකට ලක් කරන එක. මම හිතන්නේ ඒක සාධාරණයි කියලා. අපිට පුළුවන් වෙන්න ඕන. අපිට දරුවාගේ වැරදක් දුටුවාම ඒක ශාරීරික දඬුවමකට නොයා දරුවව හරි ගස්ස ගන්න, දරුවව හොඳ මගට ගන්න අපිට දෙමාපිය පෞරුෂය කියන එක හදාගන්න පුළුවන්කම තියෙන්න ඕන. ඒ අපිට දෙමාපිය පෞරුෂය නැතිකමට දරුවා වැරදිකාරයෙක් විය යුතු නැහැ. එහෙමනම් මේ ශාරීරික දඬුවම් පැමිණවීම දරුවන්ට කියන එක මම හිතන්නේ අපේ සමාජයෙන් අපි සම්පූර්ණයෙන්ම බැහැර කරන්න ඕන කාරණාවක්. මොකද මේ ගුටිය කියන එකේ සීමාව අපි කාටවත් ලකුණු කරන්න බෑ. අපි හිතුවට අපි පොඩි ගුටියක් දෙනවා, අපි පොඩි පාරක් ගහනවා කියලා මේකේ සීමාවක් ලකුණු කරන්න කාටවත් පුළුවන් කමක් නැහැ. මේක ළමයාගේ මානසික වර්ධනයට තාම නරක විදිහට බලපාන්න පුළුවන්. සහ ඒ ළමයා සමහර ලාවට ඒ ළමයා ඉස්සරහට සමාජයේ ඉස්සරහට ගිහිල්ලා හැසිරෙන විදිහ, අනිත් මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන විදිහේ පවා වෙනස්කම් මේ ශාරීරික දඬුවම් නිසා වෙන්න පුළුවන් බව මනෝවිද්‍යාඥයන් හොයාගෙන තියෙනවා. ඒ නිසා මම තරේ විශ්වාස කරන දෙයක් තමයි අපිට පුළුවන්කම තියෙන්න ඕන අපේ දරුවාගේ වැරදි හදන්න. ඒ වැරදි හදන එක ඇතුලේ ශාරීරික දඬුවමට නොයා දරුවට මේක කියලා දීලා දරුවත් එක්ක ටිකක් එන්ගේජ් වෙලා එකතු වෙලා දරුවාගේ වැරද්ද හදාගන්න අපිට දෙමාපිය පෞරුෂය කියන එක අපිට තියෙන්න ඕන. එහෙම නෑ කියන්නේ අපි ඒකට අවශ්‍ය වැඩේ වර්ක් එක අපි දාන්න ලෑස්ති නෑ කියන එකයි. ඒ කියන්නේ අපි අපේ දෙමව්පියන්ට අයිති වැඩේ කරන්නේ නැතුව අපි දරුවා පිටින් එක යවන එක තමයි මෙතනදි සිද්ධ වෙන්නේ. එහෙමනම් ආදරණීය දෙමව්පියනේ මීට පස්සේ ඔබගේ දරුවට පාරක් දෙන්න කලින් දෙපාරක් හිතන්න මේ කරන දේ හරිද, මට මේකට මීට වඩා හොඳ ක්‍රමයක් නැද්ද කියන එක ගැන. මම හිතන්නේ ඒක ඔබ දෙමව්පියෙක් හැටියට අද දවසේ ගන්න හොඳම ඩිසිෂන් එකක් වෙන්නත් පුළුවන්.